my channel ideas දැන් හින්දු මරණ චාරිත්‍ර කරනකොට මේ ජලයේ මරණ චාරිත්‍ර කරන එක සම්බන්ධයෙන් කතා කිරීමේදී එතකොට දැන් පූජකෙක් වගේ කෙනෙක් මිය ගියාම එයාගේ ශරීරය ඉස්සෙල්ලාම හොදනවා විශේෂයෙන්ම ගංගා නම් ගඟේ සුද්ධ වූ ජලයෙන් තමයි සේදීමකට ලක් කරන්නේ කිරි දානවා ඔකට ඒ වගේම තමයි බෙහෙත් පැලෑටි වර්ග පාවිච්චි කරනවා ඒ ශරීරය සේදීමේ කටයුතු වලට ඊට පස්සේ කරන්නේ ඒ ශරීරය කහ පාට හරි සුදු පාට හරි රෙද්දකින් සාම සරල රෙද්දකින් ඔතලා ලොකු ගලක් ගැට ගහනවා මොකද අර ජලයේ ගිලිලා යන්න සලස්සන්න ඕන හින්දා. ඒ වගේම සමහරක් සම්ප්‍රදායන් වල කරන්නේ පොඩි පහුරක් වගේ එකක් බැඳලා ඒකේ මිනිය තියලා පා කරලා හරින එක තමයි කරන්නේ ගඟේ. ඉතින් අර ගඟේ අර මිනිය නොපෙනී යනකල් ඒ පූජකයන්ගේ ඒ ඩිසයිපල්ස්ලා ඒ කියන්නේ අනුගාමිකයෝ ඉතින් වේද මන්ත්‍ර වගේ ඒවා ගායනා කරනවා. ඒ වගේම තමයි ඉතින් මේ අවසන් කටයුතු සිදු කරන ගංගාවල් තියෙනවා විශේෂයෙන් පූජනීය ගංගාවල් ඔය ගංගානම් ගඟ යමුනාව ගෝදාවරි ඒ වගේම නර්මදා වගේ ගංගාවල තමයි මේ විශේෂයෙන්ම සාමාන්‍යයෙන් මේ අවසන් කටයුතු ජලයේ සිදු කරන අවසන් කටයුතු ගොඩක් වෙලාවට කරන්නේ ඒක සමහර විට වැවක් වෙන්නත් පුළුවන් මූද වෙන්නත් පුළුවන් ඒ අවස්ථානුකූලව තමයි ඒවා සිද්ධ වෙන්නේ. Thank you for watching.